ගෞරවනීය අපක්ෂපාතී විනිසුරු මඩුල්ලෙන්ද මාහා උරෙන් නුරනව සහෝදර ප්‍රේමයෙන් තරඟවදින මාගේම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. අහලා තියෙනව නේද සමගිය බලය වේ කියලා. එහෙනම් අන්න සමගිය ගැන කතා කරන්න දෙන්න මටත් මදකට ඔබේ වටිනා කාලයෙන් අවසර. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකක්ද මේ සාමය කියලා කියන්නේ. සරලව සාමය කියන්නේ මම දකින විදිහට එකිනෙකා අතර සහජීවනයෙන් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් නම් සමස්තයක් විදිහට මගේ අදහසට අනුව එයයි සාමය. සරලව කියනවා නම් අන් අයගේ මතවලට අදහස් වලට ගරු කරන්න පුළුවන් නම් අන්න ඒකයි සාමය. අන් අය කියන දේ පිළිගැනීමට හැකි නම් අන්න එයයි සාමය. උදාහරණයක් විදිහට මං යම් කිසි මතයක් ඉදිරිපත් කරද්දී ඔබට හැකියාව තියෙනවා ඊට විරුද්ධව යම් කිසි මතයක් ඉදිරිපත් කරන්න. නෑ ඔයා වැරදි. ඔයා කියපක වැරදි කියලා ඔබට ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම මටත් තියෙනවා ඔයා කියපු අදහසට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරලා මං කියන අදහස හරි කියලා ඔප්පු කරන්න. එහෙනම් පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමාජයක් හෝ පවුලක් තුල හෝ රටවල් අතර හෝ තියෙන මතවාදී ගැටුම් හෝ අදහස් නොකලපීම් නිසා තමාගේ අදහස අනිත් අය පිළිගත යුතුයි කියන මතය නිසා බොහෝ වෙලාවට සමාජය තුළ සාමයේ කඩවීමක් දකින්න තියෙනවා. මේ අවස්ථාව අපට සාමය කියන මාතෘකාව ගැන කතා කරන්න උචිතම අවස්ථාව කියලා මම හිතනවා. මොකද රටවල් අතර යුද්ධයක් වෙනවා. හැම මොහොතකම කොහේ හරි රටවල් දෙකක් ගහ ගන්නවා. මොනවා බෙදා ගන්නද? එක්කෝ භූමිය, තෙල් මොනවාද? තව අවුරුදු 100ක් යද්දී මිතුරනි අප කවුරුත් මේ ලෝකේ ජීවත් වෙයිද කියන එක මතක් කරලා බලන්න. අන්න එදාට ඔබට කල්පනා වෙයි අප මොකද මේ ගැටුම් ඇති කරගන්නේ? පුංචි දරුවන්ගේ හීන බලාපොරොත්තු විනාශ කරමින් රටවල් දෙකක අතර මහල්ලන් අතර සාමය නැතිවීම ලෝකයේ දරුවන්ගේ අනාගතය නැති කරලා දාන තත්ත්වයකටපත් වෙලා. ලෝක යුද්ධයකට ඔන්න මෙන්න තිබිලා නැවතුණා. ඒකයි ලෝක යුද්ධයකට ඇයිද දන්නේ නැහැ. බලන්න සාමය කඩ වුණාම ඔවුන් නෙවෙයි අහිංසක පුංචි දරුවන් තමයි ජීවිත වලින් වන්දි ගෙවන්නේ. එහෙනම් සාමය කියන එක පවුලකට පෞද්ගලිකව තමන්ට පවුලක් තුල ගමක් තුල ආගමික ස්ථානයක් තුල රටක් තුල පළාතක් තුල දිස්ත්‍රික්කයක් තුල ලෝකයක් තුල සාමය තිබීම ඒ සමාජයේ දියුණුව කෙරෙහි නැත්තම් සංවර්ධනය කෙරෙහි කෙතරම් බලපානවද යන්න පිළිබඳ ඔබ දැනගත යුතුමයි. අපි අපේ ලංකාවේ ඉතිහාසය දෙස බැලුවත් ලෝකයේ ඉතිහාසය දෙස බැලුවත් සමාජයේ සාමය කඩවීම අවශ්‍ය තරම් උවමනාවටත් වඩා උදාහරණගෙන හැර දැක්වූ හැකි. මං කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. 34ක යුද්ධය ඒ වගේම අප්‍රේල් බෝම්බ ප්‍රහාරය ආදී එකී මෙකී ඒ අප සමූහයක් වශයෙන් දන්නා සාමය කඩවීම ඊට අමතරව ගම්වල එකිනෙකා එනකොටා ගැනීම ආගමික ස්ථානවල එනකොටා ගැනීම ඒ වගේම වැඩ කරන ස්ථානවල රන්රු සරුවල් ආදී සාමය කඩවීම කොතෙකුත් ඇද්ද? ඒ නිසා ප්‍රධාන වශයෙන් සාමය රැකීමට නම් අප අනිකාගේ මත ඉවසීමට පුරුදු විය යුතුයි. අපිට අපේ අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා වගේම අනිකාටත් අනිකාගේ අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙන බව මතක තබා ගත යුතුයි. එසේනම් එලෙස සාමය රැකගත යුතුයි. සාමයේ වැදගත්කම කෙතරම්ද කියනවා නම් මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ආගමික නායකයන්ගේ දර්ශනය තුළ සාමය ඊටාම වැදගත් අවස්ථාවක් ගන්නවා. උදාහරණයක් විදිහට බෞද්ධ දර්ශනය ක්‍රිස්තියානි ආගමේ ජේසුතුමා සාමයේ පිළිඳා ලෙස හඳුන්වනවා.
හැම වෙලේම අනිකාට ප්‍රේම කරන්න, අනිකා සමග සාමයෙන් ජීවත් වෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම බෞද්ධ දර්ශනය තුලත් ඕනෑ තරම් උපදෙස් තියෙනවා. සප්තපරිහානීය ධර්මවල කියනවා සමගිව එක්රැක් වෙලා සමගියෙන් විසිර යන්න, නැත්තම් දිනුවක් නැහැ. පුද්ගලයාගේ සමාජයේ රටේ ආර්ථිකයේ ඕනෑම තැනක දියුණුවක් තියෙන්න නම් එතන සමගියක් තියෙන්න ඕන. එකිනෙකා එන කොටා ගන්න, එකිනෙකා විසින් විරසක වෙන, එකිනෙකා අතරින් බිය උපද්දවන සමාජයක් තුල ජීවිතේ ජීවත් වීමට ජීවිත අයිතිය පවා නැති වෙන සමාජයක, සාමය නැති වුණු සමාජයක සාමය නැතිවීම තමයි මේ සියලුම දේවලට මූලික අඩිතාලම දාන්නේ. සාමය නැති වුණු තැන හොරකම් සිද්ධ වෙනවා, පන්සිල් පද පහක්ම කැඩෙනවා, ජීවත් වීමේ අයිතිය පවා නැති වෙලා යනවා. මෙන්න මේ සාමය නැති වුණු තැන. එසේනම් සාමය රැක ගැනීම ඉතාම වැදගත්. බුදුචාන් වහන්සේ මහණන්ට දේශනා කරේ මහණෙනි, වාද නොකරන්න, සමගි වන්න. සමගිය බලය වේ කියලා අප කොතෙකුත් අසා තිබෙනවා. ඔබ හිතන්න, කුඩා කුහුඹුවන් එක්රොක්වී ඔවුන්ට පහර දීමට එන විශාල සර්පෙක් පළවා හරින්නේ කුමක් නිසාද? ඔවුන්ගේ සාමය නිසායි, ඔවුන්ගේ එකමුතුකම නිසායි. සාමය එකමුතුකම නොතිබුණා නම් සියලු කුහුඹින්ට ජීවිතෙන් වන්දි ගෙවන්නයි සිද්ධ වෙන්නේ. නමුත් ඔවුන්ගේ සහයෝගයේ සමගිය අපට වටිනා පාඩම් කියලා දෙනවා. අතීතයේ දෙස බැලුවත් සාමය නැති වෙන ලෝක දේශපාලනය තුල හිට්ලර් වැනි පුද්ගලයින් කෙතරම් අයහපත් බලපෑමක් මේ ලෝකයට සිදු කර ඇද්ද? අවසානින් මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම. ඔබ අසා ඇති වඩුකුරුල්ලයි කතාව නේ. වඩුකුරුල්ල රැණක් යනවා, වැද්දෙක් දැලක් දානවා, පළවෙනි දවසේ සේරම මුස්සනවා, දෙවෙනි දවසේ සේරම මුස්සලා ජීවිතේ බේර ගන්නවා. හැබැයි තුන්වෙනි දවසේ කවුරුවත් එකිනෙකාට චෝදනා කරමින් ඉන්නවා, කවුරුත් මේ දර උස්සන්නේ. ඔවුන් සියල්ලටම ගොදුරක් බවට පත් වීමට සිදු වෙනවා. සාමය නැති වුණු තැන ඔවුන්ට අවසානයේ ජීවිතවලිනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එසේනම් සාමය සංවර්ධනය සඳහා නොව හේතු වන්නේ අපගේ සමාජයේ පෞද්ගලිකව සහ රටේ ලෝකයේ සමස්තයේ පරිහානිය කෙරෙහි. එසේනම් සියලු දෙනාම සමගි වන්න, ලෝකයක් රටක් විදියට සමගි නොවි ඉදිරියක් ගැන හිතන්න බෑ. එසේනම් සමගිය බලය වේ කියන එක මතක තබා ගන්න. කාලෙන් කාලෙට දේශපාලඥයන්ගේ යම් යම් උපක්‍රම හරහා ಜಾති ભેදම් ඇති කරගනිමින් ඔවුන්ගේ දේශපාලන වාසි ලබා ගත්තද සමස්තයක් වශයෙන් අපි සියලුම දෙනා මිනිසුන් යන හැඟීමෙන් සාමකාමීව කටයුතු කරන සමාජයක් දිනෙන් දින දියුණු වෙනවා නොවනුමානයි. එසේනම් සාමය ඊටම වැදගත් කොට සලකන්න, සාමකාමී වෙන්න, සාමයෙන් පිළිතුරු දෙන්න කියා ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. ඔබට සාමකාමී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.